ආයුබෝවන් සුබ දවසක්. අද 2026 වර්ෂයේ ජූලි මාස 11 වෙනිදා සෙනසුරාදා දවස. අද දවසේ සුබ ලග්න වන්නේ කටක සිංහ කන්‍යා ලග්න. අසුබ ලග්න වන්නේ මිථුන තුලා සහ ධනු ලග්න. අද සුබ නැකත් වෙනවා උත්තරපල් උත්තරසල කැති හත සුවන රෙහෙන සිත දෙනට මෝසිරස විසා පුව පුටුප පුණාවස අශ්‍රිස දෙට රේවති පුවපල් පුවසල බෙරණ යන ඒ නැකත් වලින් ඔබ ඉපදී තිබෙනවා නම් අද දවස ඔබට සමෘද්ධිමත් දවසක් සහ විශේෂයෙන් අද දවසේ ඔබගේ කාර්යයන් සඵල කරගත හැකි සුබ කරගත හැකි තත්ත්වයක් පෙන්වුම් කරනවා. අද දවසේ රාහු කාලය වෙනවා පෙරවරු 9:08 සිට 10:42 දක්වා. රාත්‍රී කාලයේදීත් 9:23 සිට 10:49 දක්වා රාහු කාලය ක්‍රියාත්මකයි. අද දවසේ ඔබගේ ලග්න පලාපල කෙසේද යන්නේ දැන් මෙතන බලන අප විමර්ශනය කර බලමු. ඔබගේ අභිප්‍රායන් සියල්ල සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. මේෂ ලග්නයේ මේෂ ලග්න අදාළව ගත්තට 2026 වර්ෂයේ ජූලි මාස 11 අද දවස ඔබට සරු දවසක් සුබදායි දවසක් අපේක්ෂා අරමුණු සාක්ෂාත් කරගත හැකි බවක් පෙන්වම් කරනවා. යම් සැලසුමකට වැඩ කිරීමට උත්සාහ කරනවා. දරුවන් දරුඵල ආදී ඒ දේවල් සම්බන්ධ සාර්ථකත්වයක් පවතිනවා. විශේෂයෙන් මූල්‍යමය කටයුතු ආදී සම්බන්ධයෙන් ඒවා සාක්ෂාත් කර ගැනීමට ලං කර ගැනීම හොඳ සැලසුමක් දවස ආරම්භ සිටම ක්‍රියාත්මක කරන්නට තිබෙනවා. විවාහ ප්‍රේම සම්බන්ධතා වැනි දේවල් සම්බන්ධ යෝජනා එන දවසක් සමහර විට ඒ උදෙසා වන යම් ක්‍රියාමාර්ගත් ගනිවි. ව්‍යාපාර වෙන ශේෂයන් වල යම් ජයග්‍රහණයකුත් අද පවතිනවා. බොහෝ දුරට ඒවට වැඩි බරක් තබව කටයුතු කරાવી. සහජයෙන් කරන දේවල් ඔබගේ අත්ගුණෙන් කරන දේවල් සම්බන්ධයෙන් හොඳයි. පොත්පත් කටයුතු ලිපි ලේඛන කටයුතු ලේඛන ආදී කටයුතු සම්බන්ධයෙන් සුබ තත්ත්වයක් අද අපේක්ෂා කළ හැකියි. සමස්තයක් ලෙස මේෂ ලග්න ඔබට සුබදායි දවසක්. වෘෂභ ලග්නයේ වෘෂභ ලග්නෙන් උපන් ඔබට 2026 වර්ෂයේ ජූලි 11 සෙනසුරාදා දවස ඔබට තරමක උබෝධ කොට තත්ත්වයන් කිහිපයක් හට ගන්නට තිබෙනවා. හැබැයි වික්‍රමාන්විත දවසක්, ක්‍රියාශීලී දවසක් සහ හොඳින් වැඩ කළ හැකි ආත්ම ශක්තියක් ක්‍රියාත්මක වන්නට තිබෙනවා. උදෑසන යම් දානමාන කටයුත්තක් හෝ ආගමික කටයුත්තක් නැත්නම් සමහර විට ආධාර කෙනෙකුට ආධාරයක් උපකාර කිරීම වැනි කටයුත්තක් යෙදෙන්න ඉඩ තිබෙනවා. ඒවටත් හොඳයි. සවස් කාලයේදී බොහෝ දුරට ඔබ ඒ ව්‍යාපාරික කටයුතු ආදී දේවල් වලට මූලිකත්වය තබා වැඩ කරાવી. රැකියා ශේෂ සම්බන්ධ යම් කටයුත්තක් සම්බන්ධ යම් සංවේදී වෙන ගතියක් පෙනෙන්නට තිබෙනවා. ගෙදර දොර අලුත් එළියක් හෝ ගෙදර දොර සම්බන්ධයෙන් යම් හැඟීම් පහළ වන දවසක් පවුලේ අය සමග වැඩිපුර කාලය ගත කරන්න උත්සාහ කරන ගතියකුත් පෙන්වම් කරනවා. ආත්ම ශක්තිය හොඳයි, මානසික ශක්තිය ඉතාමත් ඉහළයි. ඉතාමත් හොඳින් දවස ආරම්භය සහ අවසාන කරાવી. ආරම්භයට වඩා අවසානයේ යම් ශක්තිමත් බවක් පෙන්වම් කරනවා. මිථුන ලග්නය මිථුන ලග්නෙන් උපන් ඔබට අදාළව ගතිට 2026 වර්ෂයේ ජූලි මාස 11 සෙනසුරාදා අද දවස ඔබට යම් විහිදම් වැඩි වෙන දවසක්. බොහෝ දුරට බලාපොරොත්තු නොවුණු යම් කටයුතු සඳහා වැය කරන්නට සිද්ධ වෙනවා. දුර ගමනක් ඊදෙන්නට තිබෙනවා. විදේශ ගමන් ආදී එවැනි අපේක්ෂාවක් තිබෙනවා නම් ඒ උදෙසා වන යම් හෝ ක්‍රියාමාර්ගයක් ගනිවි. සමහර විට විදේශ ගත වීමක්, සමහර විට ඒ උදෙසා වන යම් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් උනන්දු වීමක්. අද දවසේ ඔබ යම් ඔබගේ සහජ හැකියාවන් වර්ධනය කර ගැනීමක් පෙන්වම් කරනවා. කුමක් හෝ ආත්ම ගණනක් සැඟවී තිබුණු කුමක් හෝ හැකියාවක් අද මතුවීගෙන පැමිණේවි. පොඩ්ඩක් S2 වසාගෙන කල්පනා කර බලන්න තමන්ගේ හැකියාවන් දක්ෂතාවයන් මොනවාද කියා. ඒවා ඔබට නිරීක්ෂණය වේවි. රැකියා ශේෂයේදී ඉන්න අය රැකියා ඒ ඔබගේ සේවක කරකාදීන් වටේ පිටේ ඉන්න අයගෙන් උදව් උපකාර ලැබෙන දවසක්. වැය පැත්ත තරමක් වැඩි, තරමක් කෙලිලොල් තත්ත්වයටයි කාරණා පෙන්වම් කරන්නේ. හැබැයි සමස්තයක් ලෙස සුබ ලෙස ගත හැකියි. කටක ලග්නයේ කටක ලග්නෙන් උපන් ඔබට 2026 වර්ෂයේ ජූලි මාස 11 සෙනසුරාදා දවස අද ඔබට වාසී සුබදායි තත්ත්වයන් බොහොමයක් තිබෙනවා. විශේෂයෙන් ආර්ථික පැත්තට අදාළ ඊටමත් ඉහළ වරප්‍රසාදයක් ලබන්නට තිබෙනවා. අද දවස මූල්‍යමය මුදල්මය කටයුතු ආදී සාධාරණව හරි විදියට ලං කර ගැනීමට ඒවා ක්‍රියාත්මක කර ගැනීමට උත්සාහ කිරීමක් පවතිනවා. පසුගිය කාලයේ ඔබ ඒ රැකිරක්ෂා හෝ අනිකුත් විශේෂණ ආදීදී යම් වෙහෙස වී කළ කටයුත්තක මූල්‍යමය වාසියක් ලාභයක් අද උදා කර ගන්නට තිබෙනවා. වචන හොඳයි. සෑම කෙනෙක් සමග සුවශීලී වචන කතා බහ කරන සුවශීලී වන ගතියක් පෙන්වම් කරනවා. ඒ වටත් හොඳයි. සමහර තත්ත්වයන් වලදී විශේෂයෙන් යහළු මිත්‍රාදීන් ආදී ඒ අයගේ යම් තීරණ වලදී ඔබ තරමක් වැරෙන ගතියක් පවතිනවා. ඉතින් ඔබගේ ග්‍රහචාරය දුර්වල නම් ආශ්‍රය කරන අයගෙන් තරමක් ප්‍රවේශ වන නම් හොඳයි. ඍජු තීරණයක් ගන්නට බැරි නම් ආශ්‍රය කරන අය තරමක් අතීදුරිත තබා ගන්න. නැත්නම් ඒ අයගේ වැරදි ක්‍රියාවලට ඔබට හවුල් වන්නත් ඉඩ තිබෙනවා. ඒ ගැන මතක තබා ගන්න.
සිංහ ලග්නය. සිංහ ලග්නෙන් උපන්න ඔබට 2026 වර්ෂයේ ජූලි මාස 11 සෙනසුරාදා දවස ජයග්‍රාහී දවසක්. හිත බොහොම තැම්පත් දවසක්. මනස බොහොම විවෘත වන දවසක්. ඒ නිසාම අද දින ඔබ ගන්නා වූ බොහෝ තීරණ වඩාත් නිවැරදියි. හැබැයි හිතුවක්කාර නොවන්න, මුරන් නොවන්න, අන් අයගේ මතයන්ටත් කීකරු වන්න. එවිට ඔබට එන අදහස් බොහෝමයක්. එකක් ඔබගේ දියුණුව පැත්තට, අනිත් පැත්තෙන් ඔබගේ සමෘද්ධිය නැත්නම් විශේෂයෙන් ආර්ථික පැත්ත ඒ දේවල් සාර්ථක කර ගැනීම සහ තත්ත්වය, ගෞරවය, ඔබගේ පෞරුෂය මතු කරවා ගැනීමට අදාළ කාරණා බොහෝමයක් පෙන්눔 කරනවා. විදේශගත රැකිරක්ෂා කරන්නටත් අද ඉතාමත්ම හොඳයි. ඔබගේ රැකියාවේ වෙනසක් මාරුවක් වන්නට තිබෙනවා. සිංහ ලග්නේ සැවමගේම මේ රැකියාව සම්බන්ධයෙන් යම් වෙනසක් හෝ ඒ සම්බන්ධයෙන් තරමක් දියුණු ආකාරයේ තීන්දුවක් තීරණයක් ගන්නට තිබෙනවා සහ රැකියාවේ සහායකාරක ආදීන් එකතු වී ඉන්න අය ඒ අය සමග සහයෝගයෙන් වැඩ කරන්නට තිබෙනවා. ව්‍යාපාර ශේෂයේදී තරමක් ප්‍රවේශ වන්න හදිසි අඩපණ වීමක සලකුණක් පෙන්눔 කරනවා. ව්‍යාපාරය අද ප්‍රවේශම් කරගන්න උඩවලින් නැගීමේදී ප්‍රවේශ වන්න. කන්‍යා ලග්නය. කන්‍යා ලග්න උපන් ඔබට අදාළව ගතිර 2026 වර්ෂයේ ජූලි මාස 11 දවස. අද සෙනසුරාදා දවස. අද දවස ඔබට ආධ්‍යාත්මික ආගමික කටයුතු වලටයි වඩාත් හොඳ. මොක්ෂ උත්සාහ කරන්නා වූ සෑම ක්‍රියාමාර්ගයක්ම සාර්ථක වන්නට තිබෙනවා. කන්‍යා ලග්නේ ඔබට අපි යෝජනා කරන උදෑසන හැකිනම් බෝධි පූජාවක් ශාන්ති කර්මයක නිදක් සූදානම් කරන්න. සවස් කාලේ වුණත් ගැටලුවක් නැත. මන්ද එවැනි දෙයක අද දිනේ ඔබට ලැබෙන ප්‍රතිඵල ඉතාමත් ඉහළයි. සාමාන්‍ය දිනයකට වඩා අද දවස සෙනසුරාදා නිසාම නොවේ. ග්‍රහචාරය නිසා කියන්නේ. ඉතින් එවැනි සුබ තත්ත්වයක් පෙන්눔 කරනවා. විශේෂයෙන් අධ්‍යාපන උසස් අධ්‍යාපන ආදී කටයුතු වල හොඳයි. දාර්ශනික අදහස් මතු කිරීමට, අන් අය සමග ඔබගේ අදහස් බෙදා හදා ගැනීමකට ඒවා ඉතාමත් ඉහළ වශයෙන් මතු කරගත හැකි. ව්‍යාපාරවලදී හවුල්කරුවන් සමග එකතු වීමක්, ගනුදෙනු කිරීමක්, යම් ගිවිසුම් මස්සන් කිරීමක වෙන දෙයකට කාරණා පවතිනවා. ඒවටත් හොඳයි. පියා සම්බන්ධයෙන් සැලකිලිමත් වන පියාට සහ මව්ට තරමක් අපලකාරීත්වයක් පවතිනවා. ඔබගේ ආධ්‍යාත්මික ඉතාමත් ඉහළ වශයෙන් පෝෂණය වන දවසක්. තුලා ලග්නය. තුලා ලග්නෙන් උපන්න ඔබට 2026 වර්ෂයේ ජූලි මාස 11 සෙනසුරාදා දවස. අද ඔබ තරමක් ප්‍රවේශම් යුතුයි. ඔබට ලැබීම් පැත්ත, ආර්ථික පැත්ත ඉතාමත් හොඳින් පවතිනවා. අද ඔබට රාජ්‍යෝගයක් සක්‍රිය වෙන දවසක්. රජ කෙනෙක් වෙයිද කියලා සැකයක් තිබෙනවා. ඒ තරම් ඉතාමත් ප්‍රබල දවසක්. ඉතින් ප්‍රබල දවසවල වැඩිපුර ප්‍රවේශම් යුතුයි. මන්ද එවැනි තත්ත්වයන් තුළ සමහර ඒ අවදානම් කටයුතු යෙදෙනවා. මන්ද සෑම අමාරු දෙයක්ම, සෑම වටිනා දෙයක්ම තිබෙන්නේ අමාරු තැන. චෛත්‍යක චූඩාමණිකේ තියෙන චෛත්‍ය මුදුනේ. ඉතින් ඔක ගන්නට ලේසි නැත. ඉතින් අවදානම්කාරී කටයුතු වලට බාධා අත ගසනවා. ඒවයි සාර්ථකත්වයකුත් පවතිනවා. හැබැයි ඔබගේ උප්පත්ති ග්‍රහචාරයේ මාරක බාධක සක්‍රිය වෙන වෙලාවක් නම් මේ ගතවන්නේ ඒ තරම් හොඳ නැත. ඒ නිසා කියන්නේ අතරම ප්‍රවේශම් වන්නට ගියා. නැත්නම් හැම පැත්තෙම ආර්ථික ලාභ, සෑම දෙයක්ම ලාභ ලැබෙනවා. වතුරෙන් ප්‍රවේශම් වන්න අද ජලයට පැනීමේ තරම් හොඳ නැත. ඊට අමතරව ලෙඩ රෝග අසනීප සම්බන්ධයෙන් තරමක් වැඩි බරක් පෙන්눔 කරනවා. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නෙන් උපන්න ඔබට 2026 වර්ෂයේ ජූලි මාස 11 අද සෙනසුරාදා දවස. අද දවසේදී ඔබගේ යම් ජයග්‍රාහී මානසිකත්වයක් හට ගන්නට තිබෙනවා. ඔබගේ උපදේශනයන් ජය ගන්නා දවසක්. ඔබ බොහෝ දුරට විශාල කණ්ඩායමක් පාලනය කරાવી. ඒ පාලන බලයෙන් ඔබට යම් උද්දාමයටපත් වීමක් පවතිනවා. මන්ද සෑම කෙනෙක්ම ඔබ යටතේ වැඩ කරන්නේ. හැම කෙනෙකු ඔබට පාලනය කරගත හැකි දවසක්. සාමාන්‍ය වෘශ්චික ලග්නයේ තරමක සමහර අවස්ථාවල නිලින ගතියක් පෙන්눔 කරනවා. Taman ගැන අලුත් අක්ෂරයෙන් හිතන ගතියක්. අන්න ඒ ගතිය අද වෙනස් කර ගන්නවා නම් හොඳයි. මන්ද ඔබට සෑම කෙනෙකු ඔබට කීකර වුණ දවසක්. ආගමික ආධ්‍යාත්මික ආදී කටයුතු සඳහා වැඩි නැඹුරුවක් උදෑසන සහ සවස් කාලයේ පෙන්눔 කරන විශේෂයෙන් සවස් කාලයේ ආධ්‍යාත්මික නැඹුරුව ඉතාමත් ඉහළයි. විවාහාදී සම්බන්ධ යෝජනා පෙන්වන දවසක්. කලත්‍රයට තරමක් ලෙඩවන්න ඉඩ දෙනවා. ඒ කියන්නේ සැලකිලිමත් වන්න. සාමාන්‍යයෙන් හවුල් කටයුතු ආදී ඒ දේවල් වලට හොඳයි. ව්‍යාපාර විශේෂණ වලට දුරදිග බලා කටයුතු කරන දවසක්. සමස්තයෙන් සුබ දවසක්. ධනු ලග්නය. ධනු ලග්නෙන් උපන් ඔබට දාලව ගතිර 2026 වර්ෂයේ ජූලි මාස 11 වෙනිදා සෙනසුරාදා දවස. සෞඛ්‍ය පැත්ත ගැන ඔබ සැලකිලිමත් යුතුයි. යම් ලෙඩ අසනීප ආදී දේවල් හට ගන්නට තිබෙනවා. සතුරෙක් මිතුරු වීමක් වෙන දෙයක් අපේක්ෂා කළ හැකි. ඔබට අද දවසේදී දැනුම, අධ්‍යාපන සම්බන්ධයෙන්, අධ්‍යයන ආදී ඒ කටයුතු සම්බන්ධයෙන් යම් අලුත් අදහස් පහළ වෙවි. ප්‍රායෝගික අදහස් පහළ වෙවි. බොහෝ දුරට ඒවා ක්‍රියාත්මක කළ හැකියි. විශේෂයෙන් අද දවසේදී ඔබගේ 8 වෙනි අධිපති 6 වෙන්නේ සරලා නම් විවල නම් විපරිත රාජ්‍යෝ ක්‍රියාත්මක කරන දවසක්. ඒ නිසාම අද දවසේ හදිසි ධනලාභ වෙන දේවල් වලට කාරණා පෙන්눔 කරනවා. ඒ ලොතරේ වාසන වෙන දේවල් වුණත් අරගෙන බැලුවාට ගැටලුවක් නැත. හැබැයි ලොකුවට ණය වී කරන්නට ඒ තරම් හොඳ නැත. සතුරු කරදර වලින් නිසා රැකිරක්ෂා ආදී තරමක් බාධා පවතිනවා. සෞඛ්‍ය ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වන්න. හදිසියෙ ලෙඩ වෙන, හදිසියෙ අසනීප වෙන දවසක්. අනුතුරු ආබාධ වලට ඉඩ තිබෙනවා. සවස් කාලයේ විශේෂයෙන් අනුතුරු වලින් ප්‍රවේශම් වන්න.
මකර ලග්නයේ මකර ලග්නයෙන් උපන්න ඔබට 2026 වර්ෂයේ ජූලි මාස 11 වෙනිදා අද සෙනසුරාදා දවස ඔබට සුබදායි දවසක්. කොහොමත් මකර ලග්නයට සෙනසුරාදා හොඳයි. අද දවසේදී ඔබගේ සැලසුම් කරන කටයුතු බොහොමයක් සාර්ථක වන්නට තිබෙනවා. විශේෂයෙන් උදෑසන කාලයේදී යම් අදෘශ්‍යමාන අමනුෂ්‍ය බලවේග ආදී තත්ත්වයන් නිසා ඇතිවන්නා වූ යම් බාධා පෙන්눔 කරන බැවින් හදිසිය ලෙඩ අසනීප වැනි දේවල් සහ කම්මැලි ගති, උදාසීන ගති, මලණී ගති ඇති වුණොත් තරමක් ඔබ පිරිතක් ජයමුණ සුබෝධි මුලේ ගාතාව හෝ ඉතිවිසෝ ගාතාව ආදී පිරිතක් කියා ඒ දෝෂ භංග කරවා ගන්න මනස තැම්පත් කර ගන්න එවිට ඒවා નિરાයසින් පලා යාවි. ඉතින් ඔය ශාන්ති කර්ම වලට අද දවස හොඳයි. විශේෂයෙන් උදෑසන කාලයේදී ඇස්වා කටව දෙහිටියක් කපා ගන්න গুপ্ত ශාන්ති කර්ම වලට හොඳයි. දරුවන් සම්බන්ධ සැලකිලිමත් වන්නට සිද්ධ වන දවසක්. සවස් කාලයේදී විවාහ සම්බන්ධ කාරණා සඵල වීමක්, ප්‍රේම සම්බන්ධ ඇතිවීමක් පවතිනවා. සැලසුම් ගත් දවසක්, සැලසුම් සක්‍රිය කරගත හැකි දවසක්. සමස්තයක් ලෙස රැකියාවට බාධාකාරී ඒ කියන්නේ ප්‍රවේශම් වන්නේ. කුම්භ ලග්නයේ කුම්භ ලග්නයට අදාළව ගත 26 වර්ෂයේ ජූලි මාස 11 වෙනිදා දවස අද සෙනසුරාදා දවසක්. ඔබට අද ගෙදර දොර කටයුතු සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් දක්වන්නට සිද්ධ වන දවසක්. බොහෝ දුරට තමන්ගේ කලත්‍රයා විවාහකයා ආදී ඒ අය ලෙඩවීමක්, අසනීපීමක්, එයාට ඇති වුණා වූ යම් ගැටලුවක්, එක්කෝ රැකියාව ප්‍රශ්නයක් ආදී ඒ දෙයක් නිසා ඔබට ඔබගේ රැකියාව හෝ ඔබගේ දියුණුව ඔබගේ ඉදිරි ගමනට වඩා ඒ අයගේ කලත්‍රයා ඒ අයගේ යම් රැකියාව හෝ දියුණුව ආදී ඒ කටයුතු සම්බන්ධයෙන් උනන්දු වන්නට සිද්ධ වන දවසක්. සවස් කාලේ සතුරු කරදරයක් වෙන දෙක කාරණාවක් පෙන්눔 කරනවා. ඥාතීන් සමග යම් අමනාපකමක්, සතුරුකමක් ඇති කර ගන්නට ඉඩකඩක් පවතිනවා. විශේෂයෙන් සවස් කාලයේදී ඔබ ඉඩකඩම් ගෙදර දොර ආදීදී සර්පයන්ගෙන්, සතුන්ගෙන්, සුරත සතුන්ගෙන් ප්‍රවේශ වන්න ඒ අයගෙන් යම් කරදරයක් බාධාක් සිද්ධ විය හැකි. ව්‍යාපාර ක්ෂේත්‍රයේදී යම් ආර්ථික ලාභයක්, ධන ලාභයක් අපේක්ෂා කළ හැකි. විදේශගත අය සඳහා යම් සැලසුම් සක්‍රිය වන දවසක්. රැකියාව සම්බන්ධයෙන් දක්වන උනන්දුව සහ ඉදිරියට යාමට අදාළ උනන්දුව තරමක් අඩුයි. පසුගාමී දවසක් ඒ පැත්තෙන්. අනිත් පැත්තෙන් හොඳයි. මීන ලග්නයේ මීන ලග්නයේ උපන් ඔබට අදාළව ගත 26 වර්ෂයේ ජූලි මාසයේ 11 වෙනිදා දවස සෙනසුරාදා දවසක්. ඊටමත් හොඳ වික්‍රමාන්විත දවසක්. ඇඟේ හයිය, හිතේ හයිය ඊටමත් හොඳයි. විශේෂයෙන් අද සතුරන් පරදා ජය ගන්නට උත්සාහ කරන ගතියක් පෙන්눔 කරනවා. ව්‍යාපාර කරන මීන ලග්න කරුවන්ට ඊටමත් ඉහළ ජයග්‍රාහී දවසක්. බොහෝ දුරට ඔබගේ සවස් කාලයේදී සැලසුම් සක්‍රිය වීමක්, සාර්ථක වීමක් අපේක්ෂා කළ හැකි. දරුවන්ට ආදී අයට හොඳයි. සහෝදරකාරක ආදීන් උදව් උපකාර ලැබීමක් අපේක්ෂා කළ හැකි. අද දවසේදී යම් කෙටි ගමන් බහුලව යෙදෙන්න තිබෙනවා. සවස් කාලයේදී වැඩිපුර කෙටි ගමන් යෙදෙන දවසක්. ඒවා ඔබගේ යම් ව්‍යාපාර සාර්ථක කර ගැනීම එවැනි ඉලක්කයක් උදෙසා විය හැකියි. මව් සමග පොඩි ගැටුමක් හට ගන්නට හෝ මව් පොඩ්ඩක් ඈත් කරන්න බැනි කාරණාවක් යෙදෙන ඉඩ තිබෙනවා. පිය පාර්ශයෙන් ඒවා සමග තත්ත්වයටපත් කිරීමේ සලකුණුකුත් පෙන්눔 කරනවා. ඔබගේ කලත්‍රයට හොඳයි, බාහිරයට ඔබගේ නිතාමත්ම හොඳයි. ඔබ තරමක් මහන්සි වැඩ කරන්න සිද්ධ වෙන දවසක්. කම්මැලියන්ට නම් හොඳ නැත. ජ්‍යොතිෂ දැනුම සොයන ඔබ එකතු වන්න www.jyotishapanthi.com වෙබ් පිටුව වෙත.